hello ළමයි, welcome to our YouTube channel. ඉතින් කොහොමද ළමයි ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මම මේ ඔයාලට ගේන පළවෙනි day vlog එක. ඉතින් බලමු අද මගේ දවස මොකද වෙන්නේ කියලා. මම මුලින්ම නැගිටලා ජනෙල් ඇරලා එළිය පොඩ්ඩක් බැලුවා. එළිය බලද්දි ළමයි හොඳටම වහිනවා. මෙහෙට හොඳටම වහිනවා ළමයි. උදේ ඉඳන් වහිනවා ළමයි. පේනවනේ අහස කළු කරලා තියෙන විදිහ. වැස්ස ඉවරයක් නැති වැස්ස. දැන් මම මොන හොදන්නත් කලින් ඇඳ පොඩ්ඩක් අස් කරගෙන කාමරේ ටිකක් අතුගා ගන්න තමයි හදන්නේ ළමයි. මොන හොදගෙන එහෙම එන්නම් බලමු අද දවසේ මගේ කොහොමද ගෙවෙන්නේ කියලා. දැන් මම මොන හොදගෙන ආව ළමයි. දැන් මං හදන්නේ පූසන්ටයි බව්වන්ටයි කෑම ටික හදාගන්න. පේනවනේ යාලා බලාගෙන ඉන්න විදිහ කෑම එක හදද්දි. ඉතින් දැන් මං සාලයෝ ටික පොඩ්ඩක් කෝල් යනකන් තිබ්බා. ඒක පොඩ්ඩක් කෝල් යනකන් ඉන්න වෙලාව මදි ළමයි. මොකද අද උදේම අපිට කරන්න වැඩක් තියෙනවා. ඒ හින්දා මං එහෙමම ලිපේ තියාගත්තා. ඊට පස්සේ ඉතින් මෙයා එක්ක පොඩ්ඩක් මෙහෙම සෙල්ලම් කර ඉඳලා මං ගියා අපේ අම්මට උදව් වෙන්න. මොකද අද අපේ ගමේ පන්සලට දාන ගිහින් දෙන්න තියෙනවා. ඉතින් අපි නංගිත් බලටම වැඩ පේනවනේ. ඔන්න දැන් මං පළතුරු වට්ටිය ලෑස්ති කරගන්න තමයි හදන්නේ ළමයි. අපි ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා අපේ පන්සලට හැම මාසෙම 23 වෙනිදාට දාන දෙන්න බාරගෙන තියෙනවා. දැන් ඔය අපේ අම්මා අන්නාසි ගෙඩියක් හපලා දුන්නා. ඒකත් මම පළතුරු වට්ටියට ලස්සනට අහුරගත්තා. දැන් ඔය අපේ අම්මා දහත් වට්ටිය හදනවා. අපි දැන් පන්සලට අරන් යන දාන ලෑස්ති කරගන්න ගමන් තමයි ඉන්නේ. දානෙත් ලෑස්ති කරගෙන පළතුරු වට්ටියක් ලෑස්ති කරගෙන අපි මේවා ගාන්ට අහුරගෙන පන්සලට ගෙනියන්න තමයි හදන්නේ. පන්සලට ගෙනියන්න කලින් අපි හිතුවා පිරිකරක් අරන් එන්න ඕනේ කියලා. ඒකට තමයි මම මේ දැන් ලෑස්ති වෙන්නේ. ලෑස්ති වෙලා එන අපි යම් පිරිකරක් ගන්න. මෙයා වීඩියෝස් වලට ඉන්න කැමති නෑ ළමයි. පේනවනේ. දැන් අපි පිරිකර ගන්න යන්න කලින් පූසන්ට කන්න දාන්න තමයි හදන්නේ. අපේ ලුසි කෙල්ලට කටු ටික අයින් කරලා දෙන්න තමයි හදන්නේ මාළු ටික. අපේ ලුසි කෙල්ලටත් කන්න දීලා අපි යන් එහෙනම් අනිත් පූසන්ට කන්න ටික දෙන්න. අපේ ගෙදර ළමයි පූසෝ 7 දෙනෙක් ඉන්නවා. අපේම පූසෝ නෙමෙයි. එයාලට කන්න දීලා ඉතින් දැන් අපේ ගෙදර තමයි නැවතිලා ඉන්නේ. එයාලටත් කන්න දීලා මම ගියා අපේ අම්මලා එක්ක පිරිකරක් ගන්න. දැන් අපි යන්න තමයි හදන්නේ. ඔය කොණ්ඩේ හදින්නේ අපේ තාත්තා ළමයි. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. අපි ඊට පස්සේ ගියා පිරිකර තියෙන කඩේකට. අපි බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි හිතුවා කුඩයක් ගන්න ඕනේ කියලා පිරිකරට. ඊට පස්සේ ඒකත් පැකින් කරගෙන අපි ගියා හාමුදුරුවන්ට අතුරුපසට වළඳන්න බඩු වගයක් ගන්න. ඊට පස්සේ ඒ ටිකක් තරම් අපි යන්න තමයි හදන්නේ. ඔය ළමයි මම අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඒක කකා යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි දැන් ගෙදර ඇවිල්ලා ලෑස්ති වෙලා පන්සලට යන්න තමයි හදන්නේ. ඔය පේනවනේ කට්ටියම පන්සලට යනවා පිරිකරයි සේරම අරගෙන. අපි පන්සලට දාඩි අරන් යනවා. අම්මලා ඉස්සර වෙලා යනවා. ඔව් අම්මලා ඉස්සර වෙලා යනවා. මෙතන තඩි මඩවලක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න අපි එතනින් යනකම්. ඔන්න ඔයාලගේ අයියෝ මේක අනිත් පැත්ත හරවන්න බෑ. පොඩ්ඩක් ඉන්න. ඕෂධියක් මහනවා දොරවල් ඇහුවද කියලා.
ගෙදරට හොරු පැන්නොත් උඹ තමයි. ඔයගොල්ලෝ බලන්න මේ vlog එක. අපි එහෙනම් පන්සලට ගිහිල්ලා එන්න. බයි. අපි පන්සලට යන තැනම ලස්සන කඩුපුල් මලා පිපිලා තිබ්බා. මම ඒකත් වීඩියෝ කරගත්තා ඔයගොල්ලන්ට බලන්න. දැන් නම් වැස්ස ටිකක් පායලා තියෙන්නේ ළමයි. මම දැන් පන්සලට ගිය වෙලේ ඔයගොල්ලන්ට බලන්න වීඩියෝ කෑලි දෙක තුනකුත් ගත්තා. මොකද ඒක ඇතුලේ පොඩ්ඩක් වීඩියෝ කරන්න අමාරුයි. දැන් අපි බුද්ධ පූජාව ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඒකත් අපි ලෑස්ති කරගෙන බුද්ධ පූජාව පූජා කරා. වීඩියෝ කෑලි නම් ඒක ඇතුලේ ගන්න අමාරුයි. මම පොඩි කෑලි ටිකක් ඔයගොල්ලන්ට බලන්න දාන්නම්. දැන් පන්සිල් ගන්න තමයි හදන්නේ. දැන් බුද්ධ පූජාවත් අස් කරගෙන ඒ භාජන සියරම හොදලා එතනත් හොඳට අස් කරලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඔය ගෙදර යන්න කලින් පන්සලේ ගිරව් දෙන්නෙක් හිටියා. කහපාට ගිරව් දෙන්නෙක්. එයාට අපේ නංගි කන්න දානවා ඔය. දාන දීලා ගෙදර යන ගමන් ඉන්නේ. පන්සල ගාව ඉඳන් අපේ ගෙදරට ළමයි වැඩි දුරක් නෑ. ඒ හින්දා අපි මේ පයින්ම යනවා. මම දැන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් කන්න තමයි මං හදන්නේ. දැන් වෙලාව 12ත් පහු වෙලා. එහෙනම් මම බත් එක බෙදාගෙන එන්නම්. කන්න තමයි හදන්නේ. අද අපේ අම්මා උයලා තියෙනවා පරිප්පු, පපඩම් බෙදලා, පොලොස්. එහෙනම් අපි කමු දැන්. වෙන්දට මා එක්ක චමත් ඉන්නව කන්න. අද එයා නෑ. මොකද එයා අපේ අයියාගේ වැඩකට ගිහිල්ලා. අද ඉතින් මං තනියම කනවා. මතක ඇතුව ඕගොල්ලොත් බත් ටිකක් බෙදාගෙන මෙතනට ඇවිල්ලා මගේ වීඩියෝ එක බල කන්න. නැත්තම් ඕගොල්ලොන්ටත් බඩගිනි හැදේ. එහෙනම් ළමයි මම මේ බත් එක වීඩියෝ එකක් බල කාලා එන්නම්. ගණන් ගන්න එපා. ඔයගොල්ලොන්ට එක සද්ද බත් නැහැයි මේ වීඩියෝ එකේ. මොකද අපේ ගෙදර කුකුල්ලු හදනවනේ. ඒ කුකුල්ලෝ කෑ ගහනවා. මම දැන් කාලේ ඉවරයි ළමයි. හවසට කේක් එකක් හදන්නත් හිතෙනවා. ගමනක් යන්නත් තියෙනවා. ඒ ගමන ගියේ නැත්තම් මම අනිවාර්යෙන් ඕගොල්ලොන්ට ඒ කේක් එක හදන විදිහ ගේනවා. එහෙනම් දිගටම මාත් එකතු වෙලා ඉන්න. අමතක නොකර subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව ඉස්සරහට මම වෙනස් වීඩියෝස් ගේනවා. දැන් මෙහෙට හවස් වෙලා තියෙන්නේ. මට හිතුණා ඕගොල්ලොන්ට කිව්වා අර කේක් රෙසිපි එක හදලා පෙන්නන්න. මෙහෙට දැන් වහිනවා. එහෙනම් අපි යම් වීඩියෝ එකට බලමු මේ කේක් එක හදන්නේ කොහොමද කියලා. මේ කේක් එක හදන්න ඕන වෙන්නේ බිත්තර 3යි, සීනි ග්‍රෑම් 90යි, පිටි ග්‍රෑම් 90යි. බලමු බටර්වත් බේකින් පවුඩර්වත් නැතුව අපි මේ කේක් එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම බිත්තර 3 කඩාගෙන සීනිත් ඒකට දාලා හොඳට බීට් කරගන්න ඕනේ. විනාඩි 5ක් 6ක් විතර. ඕගොල්ලන්ට බීටරයක් තියෙනවා නම් මේක කරන්න ලේසි. මට අමාරු හින්දා චමාට එන්න කියලා මං බීට් කරගත්තා මේක. පේනවනේ එයා හොඳට බීට් කරනවා. මෙන්න මේ වගේ සුදු පාටට වෙනකම්ම බීට් කරගන්න ඕනේ. පෙන වගේ වෙන්න. ඊට පස්සේ ඒකට පිටි ටික හලා ගන්න ඕනේ. පිටි ටික හලාගෙන ඉවර වෙලා ඒක ආයෙ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මම මේකේ රසය පොඩ්ඩක් වැඩි කරගන්න වැනිලා ටිකකුත් දාගන්නවා. වැනිලා අත්‍යවශ්‍යම නෑ. කැමති නම් විතරක් දාගන්න. මම නම් දාගන්නවා ඉතින්. ඊට පස්සේ කේක් තැටියේ හොඳට බටර් හරි තෙල් ටිකක් හරි ගාලා කේක් මිශ්‍රණය ඒකට දාගන්න. කේක් එක දාගන්න කලින් oven එක සෙල්සියස් අංශක 180ට දාලා ප්‍රී හීට් කරගන්න ඕනේ විනාඩි 10ක්. ඔන්න දැන් කේක් එක දාන්න තමයි යන්නේ. අපි ෆ්‍රී හීට් කරගෙන ඉවරයි. එහෙනම් විනාඩි 30ක් 40ක් කේක් එක බේක් වෙන්න දෙන්න. හරි දැන් මම oven එක ඇතුළට කේක් එක දැම්මා. කේක් එක බේක් වෙනකම් මම වොෂ් එකක් දාගෙන එන්නම්. එහෙනම් අපි වොෂ් එකක් දාගෙන හම්බෙමු. මම දැන් වොෂ් එකක් දාගෙන ආවා. මම දැන් මේ වොෂ් එකක් දාගෙන මල් කඩලා
එහෙනම් මම පහන තියලා එන්නම්. කේක් එකේ තත්ත්වය මොකද්ද කියලා අපි බලමු. ඇත්තටම ළමයි මම මේක ලොකු ට්‍රේ එකක දැම්ම හින්දා කේක් එක හරියට පිම්බිලා නෑ. නැත්තම් මේක මීට වඩා පිම්බෙනවා. එහෙනම් මං ටී එකක් හදන් එන්නම්. ඊට පස්සේ අපි බලමු කේක් එක කොහොමද රසද කියලා. ටී එකක් හදන් ආව ළමයි. මගේ කේක් කෑල්ලෙන් ජමෝ තැනින් තැන කාලා. පේනවනේ රස වැඩි ගමට. එයා හැමතැනින්ම කේක් එක කාලා මේ ටී එකක් බීලා අපි කේක් කෑල්ලක් කාලා බලමු. රසයි. ඔයාලත් හදලා බලන්න මේක. දැන් මම මැගි එකක් හදාගත්තා රැයට කන්න. ඒක කාලා මම නිදා ගන්න යනවා. අද vlog එක මම මෙතනින් නවත්තනවා. තව ලස්සන vlog එකක් අරන් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. බයි.